මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. ඔබතුමාලා ඔය කතා කරන්නේ ඔබතුමාලත් එක්ක ඔබතුමාලා තමයි අපි ඔක්කොම බැහැලා මේ හැම දෙයකට විරුද්ධව වැඩ කරේ. ඔබතුමාලා බැස්සා. ඔබතුමාලා සියලු දෙනා බැහැලා වැඩ කරා. ඔබතුමාලා දැන් ගොවින්ට විරුද්ධව ගොවින්ගේ ප්‍රශ්නයක් කරනකොට දැන් ඔබතුමාලා බහින්නේ නැහැ. ඔබතුමාලා දැන් ඉන්නේ පැත්තේ. දැන් ඔයාලා ගොවියොන්ට පක්ෂව කොහෙද ඔබතුමා දන්නේ පොඩ්ඩක් ඔබතුමා දන්නේ මෙතුමා ඊයේ කතා කරා ගොවි දෙන්නන්නේ කිව්වා. අපිත් එනවා බලාගමු කිව්වා. මෙතුමා කතා කරා. මෙතුමා කතා කරා ඉන්නේ. දැන් අපි ගොවි දෙන්නන්නේ කියන්නේ දැන් මේ වනලේ ගොවි සංවිධාන උපාධ තියෙනවා. අපිට අනිතක මහත්මයා මෙහෙමයි. අපිට මේක අපේ මහවැලි ගොවීන් වශයෙන් අපිට අපේ විරෝධතාවය මහවැලියට බිය මාතර දෙන්න පුළුවන්. ඔබතුමාලා මේ දෙයක් දෙන්නේ මොකෝ? අපි ඔයාලට දැන් උද්ඝෝෂණය කරන්න එපා කිව්වද? මොකක්ද කිව්වද? ඔයාලා උද්ඝෝෂණය කරනවා. ඔයාලට අපි ඔයාලට ගහන්නවා බන්නත් අයනේ මොකද ප්‍රශ්න බලන්න අපි අපිට කරන්න එපා කියලා නෑ. ඔයාලා උද්ඝෝෂණය කරන්න ප්‍රශ්නයක් නෑ. අපි එහෙට ගහන්නවා බනින්නවා දෙපයි කියනවා නෙමෙයි අපි යන්නේ දැන් ඔයාලගේ ප්‍රශ්න මොකද කියලා අපි ඔබතුමාලා වැරදි වැඩක් කරලා මොකද කරේ වැරදි කියන්නේ අයින් මාර්ග කියන්නේ උත්තර දෙන්න මට ඔබලා උස්සගෙන නැහැ කියන මොහොතම දේශපාලන අධිකාරිය මොකද කියනවා මේක පොඩට දේශපාලන අධිකාරිය මොකද මේක පොඩට ගෙනාවේ දේශපාලන අධිකාරිය ගෙනාවේ මොකද මේ මහත්තයා අපි හැංගිලා නැහැ මම ගත්තා ගිහිල්ලා කවුද හැංගුණා කියලා මහත්තයා ඕන බත්තර අපි ගැස්සින්තුවේ ෆොටෝ වල බලලා ගැස්සින්තු අපේ දේව ෆොටෝ මහත්තයා ඔයාලට ගැස්සින්තු මයුරුපුර කොට්ටාසේ ගොවි පවුල් 5336ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ පවුල් 5336ට උඩවල ජලාශයෙන් ඉරලා මැනලා දෙන වතුර අක්කරාඩි 3000ක් පිට කරන එකේ මේ පැත්තට 1000 ගානක 1700ක වගේ ප්‍රමාණයක් එන්නේ. ඒ ගේන වතුර ටික පහළ ඉන්න ගොවින්ට මදිකම තියෙද්දි මේ වන විට මීට ඉස්සෙල්ලත් සරණමාලි වැව සහ කැටනව කියන වැව් දෙකට වතුර ඉල්ලගෙන ආවා. අපි ඒ හැම කෙනාටම කිව්වා මේකට වතුර දෙන්න උඩවල ජලාශයේ වතුර වැඩි කරගමු. ඒකට විකල්ප වතුර එන මාර්ගය හදමු. වතුර මේකේ ඇලේ ගේන්න බැරි නම්
ඒකට ගේන්න පුළුවන් මාර්ගය අපි හදාගමු. හදලිවල වලට වතුර ගෙනියන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. කොට්ටාස කමිටුවේ කතා කරා, ව්‍යාපාර කමිටුවේ කතා කරා. ඒකේ අධීක්ෂණ කරමින් දැනට සමීක්ෂණ කරමින් යද්දී හිතුවක්කාර විදිහට මේ ඉන්න කොට්ටාස කළමනාකරවරයා ව්‍යාපාරයේ ප්‍රධාන RPM මහත්තයාගේවත් තාක්ෂණික තාක්ෂණ ඉංජිනේරුවරයාගේවත් අවසරයෙන් තොරව හිතුවක්කාර විදිහට මේ ඇලක් කපලා ගොවීන් අතර දර්ශනයක් ඇති කරලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අය අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇමති ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල වෙන පැත්තකට හරවන නිලධාරියෙක්ද කියන එක. මොකද එතුමන්ලම කියනවා මේ ආයතනවල ඉන්නේ අපි කියන දේ කරන්නේ නැති මිනිස්සු කියලා. අන්න එහෙනම් ජනාධිපතිතුමනි එක පුද්ගලයෙක් මෙතන ඉන්නවා. ඔබතුමා දැන් බලන්න මේ කියන දේ ඇත්තද බොරුද කියන එක. මේ ඉන්න හැම ගොවියෙකුගේම ඉඩම් වලට පැය 14 දෙන එක පැය 7-8 දක්වා බස්සලා තියෙනවා. ඒක නිසා අපි ඉල්ලන්නේ මේ වැව ඇල හැදුවට විරුද්ධ නෙමෙයි. මේකට විකල්ප යෝජනා හදනකම් මේකට වතුර දෙන්න අපි සූදානම් නැහැ කියන පණිවිඩය අපි මෙතෙන්දි දෙනවා. අයිරුපුර කොට්ටාස කාර්යාලයට කෙටි දැනුම් දීමකින් මේ ගොවි මහතුරුන් අපි අද ඒකරාශී කෙරුවේ. මයිරුපුර කොට්ටාසේ මේ වන විට දේශපාලන බලය පාවිච්චි කරමින් ගොවීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලනය මෙහෙවන බලධාරියෙක් මේ ආයතනයේ මූලිකයා හැටියට පත් කරගෙන තිබෙනවා. ඒ මූලිකයා විසින් මේ මොහොතේ රක්ෂිතයට ඇලක් කපලා සරණමාලී වැව කියන මේ වැවට වතුර දීමට කටයුතු කරලා තිබෙනවා. හම්බන්තොට වනාලි ප්‍රශ්නයේ දැවැන්තව තියෙද්දී කැලේ ඇතුලේ තවත් විනාශයක් කළා වතුර දීමෙන් මේ ගම්මානවල මිනිස්සුන්ට වනාලි ප්‍රශ්නයෙන් උග්‍ර ලෙස බට ගන්න හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොවි මහතුරුන්ට ලබා දුන්නු ජලය ටික කප්පාදු කරලා දින 6ක් දුන්නු වතුර දින 4 දක්වා අඩු කරලා පැය 37ක් දුන්නු වතුර ටික පැය 24කට අඩු කරලා පැය 16ක් දුන්නු වතුර ටික පැය 14ට අඩු කරලා තමයි මේ සංවර්ධන භූමියේ ගොවි පවුල් 5365 නඩත්තු කරන්න වාරි ඉංජිනේරුවා උඩවලවේ ඉන්න මහවැලි වාරි ඉංජිනේරුවා කටයුතු කරන්නේ. මේ පහලට දේශපාලන හෙන්චයිය දාලා මේකේ අත්තරෝමතික ඇලක් කපලා තියෙනවා. මේක අත්තරෝමතික කියන්නේ මෙහෙම සංවර්ධන කටයුත්තක් මහවැලි ගොවි සංවිධාන 92 ඇතුළත කරනවා නම් ඒක කොට්ටාස කමිටුවේ අනිවාර්යයෙන්ම ගොයින් දැනුමත් කළා නිර්දේශය ගන්න ඕන. දිස්ත්‍රික්ක 3ක් පෝෂණය කරන උඩවල ව්‍යාපාරය මේ දිස්ත්‍රික්ක 3ේම කොට්ටාස කමිටුව වල අවසරය ගන්න ඕන. ව්‍යාපාර කමිටුවේ ඒකමතික තීරණය ගන්න ඕන. එහෙම ගන්න නැතුව අත්තරෝමතික අලවල් කපන්න BMට මොන දේශපාලන හයිය තිබුණත් හැකියාවක් නැහැ. නීතිය අපි ක්‍රියාත්මක කරනවා. මෙතෙන්ට ආවා මයුරපුර ඔෆිස් එකට ආවා BM ලියුමට ගන්න නැතුව හැංගුණා. ගොවින්ගේ පීඩනයට පොලිස් නිලධාරීන් ගෙන්නලා ලියුම බාරගත්තේ නැතුව වල්බයිල ටිකක් ගහලා පැනලා ගියා. ලිස්සුවට මඩාරෝ ගොවි ටික කෙලින් අත හිතානෝ කියන කතන්දරය තමයි අද කියන්න සිද්ධ වෙන්නේ. ඉතිහාසයේ මේ ගොවින්ගේ ගැටලු ඔයිට වැඩි හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජපුටුවේ හැබව් මහින්ද රාජපක්ෂලා ජමල් රාජපක්ෂලාගේ බල කඳවුරු වලත් හම්බන්තොට ගොවින්ගේ ප්‍රශ්න අපි එඩිතරව කතා කරුවා. කිසිදු දේශපාලඥයෙක් කිසිදු රාජ්‍යාංශයකට රිංගලා ගොවින්ට රේව කටයුතු කරුවේ නැහැ. අද දිනේ දේශපාලඥයෝ ඇවිල්ලා BM වට කරගෙන ඔහුට ගාඩ් එක දෙනවා, ජැක් ගහනවා, මුක්කු ගහනවා. උඹලගේ මුක්කෝ 5 වසරටයි අපේ ශක්තිය දිවි ඇති දෙක්මයි. ඒක නිසා මුක්කුව තියාගෙන ඉඳපන්. මුක්කුවට කප්පු ගන්නත් මේ ගොල් ටික පෙළ ගස්සන්න අපි සූදානම්. RBM මහත්තයෝ අපි එනවා. උඹ සූදානම් වෙන් කියලා පණිවිඩය දැන් දෙන්නේ. ගැටලුවට අපි මේක ලියුම බාර දෙන්නේ. අපි දැන් අසල්ලේ කියන මේව කරා මම කියවන්නම් අපේ කට්ටියන්ට මෙන්න මේ ටික තියෙන්නේ. මහවැලි ගොවි සංවිධාන එකමුතුව මයිලපුර මහවැලි කොට්ටාස බල ප්‍රදේශය මයිලපුර 2026 1.5 කොට්ටාස කළමනාකාරතුමා මයිලපුර
හරියන්නේ නැහැ එන්නේ නැහැ. එන්න නැත්තම් එන්න ගන්න මේක ගොයින්ගේ ගැටලු කතා කරන මේ වැරදි වහගෙන දේශපාලඥ මේවට මැදිහත් වෙනවා නම් ඔවුන් වගේ කියන්න ඕනේ මේවට. දේශපාලඥ මේ වැරදි වල මැදිහත් වෙනවා ඒකත් වගේ කියන්න ඕනේ මේවට. අපේ ගොයින්ගේ ප්‍රශ්න මේවා. ඒකත් මැදිහත් වෙන්නේ මොකද මේවට? දේශපාලඥයත් එක්ක එකක් කරලා ඉන්න මෙතන. කට්ටිය කියන්න ඕනේ ගිහිල්ලා මෙන්න ඒවට කුණයි මේ දේශපාලන අපේ මහගන්දිනේ තමයි අද මේක ඒගොල්ලෝයි කියලා දැන් මෙච්චර හරියට තාම නෑ. අපේ ගොවි ජනතාව අපහසුතාවට පත් කරලා තියෙන්නේ මෙහෙම. එතුමා එන්නේ නැත්තම් අපිට ඊළඟට යන්න වෙන්නේ මෙතුමාගෙන් ඉහළට ඉන්න තැනට. අපි එතෙන්ට යන්න ඕන. හැබැයි නමුත් මෙතුමා මේ ක්‍රියාකාරකම් කරනවා නම් අනිවාර්යෙන් මෙතුමා පන්නා දෙමිය යුතුයි. බීම් හතර කතා කරා. බීම් මාතේ කියන ගොයින්ට ඇති වෙන වතුර දෙනවා. මේ වෙන විටත් මේ ගොයි තාම වතුර හරවලන්නේ දවස් දෙක තුනක්. අපි ගුවට ඇවිල්ලා ඒක දෙනවා නම් මෙතන මේ අයට කියනවා. දැන් මේ අය හිත අපි එතන නැතු කියලා එන එක මෙයාට බෑනේ. සර්ට මෙතෙන්ට එන්න කියන්න අපි එන්නකො කතා කරලා ඒ මං කියන්න අපි කතා මෙතෙන්ට එන්න වැඩේ දිනේ මෙහෙමයි. කණ්ඩියගේ කුඹුර වලට වතුර නැත්නම් වතුර තමයි වකින් බාර ගන්නවා. එක කුඹුරක් තමයි මැරෙන්න දෙන්නේ නැහැ. යූඩි ඉඩම් වල සාමාන්‍ය විවාහ කරන්න බෑ. හැබැයි යූඩි ඉඩම් වල විවාහ කරලා තියෙනවා. යූඩි ඉඩම් වල දෙන්නේ අතිරේක වතුර කුඹුරයක්. පීඩි ඉඩම් වල පුළුවන් විවාහ කරන්න. ඒතකොට මේක යූඩි පීඩි කියලා ක්‍රම දෙකකට හදපු පද්ධතියක් තියෙන්නේ. ආර යූඩි ඉඩම් වල විවාහ කරලා තියෙනවා. එතකොට මේ යූඩි ඉඩම් වල විවාහ කරත් වතුර දෙන්නේ අතිරේක ප්‍රමාණය විතරයි. හරිනේ? අතිරේක කොට විතරයි දෙන්නේ වතුර. යූඩි ඉඩම් වලට විවාහ කරන්න කියලා නෑ නේ අපි. 60ක් අතරේක 140ක් විවාහ කරනවා. ආත යූඩි ඉඩම් වලට පැය 7 වගේ ඔබතුමා කියන්නේ යූඩි වලට වතුර දෙන්න පුළුවන් ක්‍රමයක් ඇතිනේ දෙන එක කියන්නේ අපේ හරි යූඩි එකට දෙන ප්‍රමාණය කියන්නේ අතරේ වගාර දෙන්න ප්‍රමාණයනේ. ඔව්. අන්නේ ප්‍රමාණය. ඒ කියන්නේ අර සතියේට පැය 14. ඔව්. හරිනේ. මට කියන්න මේ ඉන්න ගොයි ඔය පැය 14 හම්බ වෙනවද කියලා හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 10කට වගකීම ගන්න කොහමද ඔබතුමා? ඒව ගන්න බැරුත් ඒක සර්. අවුරුදු 17ක් අපි යල බහ කරගෙන මේ ගොඩක් කුඩු දාලා හදාගෙන හිටියේ. අවුරුදු 17ක්. මේ අවුරුද්ද නෙවෙයි. යූඩි කියලා බෙදුවට දෙන ක්‍රමය එකයි සර්. එතකොට අපි මේක වැඩිපුර ඉල්ලන්නේ නැහැ යූඩි පීඩි කියලා. අපිට දෙන පැය 14න් මේක හැම කෙනාම විවගා කරලා තියෙනවා. වගා කරන්නේ බැරි ඉඩම් වල තමයි වැඩිපුරම වගා කරලා තියෙන්නේ. එතකොට ඒකට මේ ගැටලුවක් නැහැ වතුර දෙන එකට. මේ විකල්පේ හදන්නේ වංචාවෙන් අහිංසක මිනිස්සුන් වතුර දෙන. මේ දානේ ඔය කරන්නේ. මහවැලි අධිකාරියට ආවට පස්සේ අපේ පොතේ ලියලා තියෙනවා 20 වැවට සෙන්ටි මෙච්චර වැටිලා කියලා. පොතේ විතරක් ලියවලා තියෙනවා. ඇලට වැටෙන ජෝති අයියා ඉන්නවා. අනිත් කට්ටිය මුරුණන් අහන්න. පොතේ ලියවෙනවා. පොතට වැටෙනවා. අපිට ඒ ටික දෙන්නකෝ. අපිට දෙන ටික දෙන්න අපිට. මේ අහගන්න කට්ටිය මේ අහගන්න කට්ටිය වතුර සාමාන්‍යයෙන් අපි සෙනසුරා දිලා නතර කරනවා. දැන් අද සෞද ඉරිද දැන් ඔයගොල්ලෝ කියනවනේ මොකක් හරි මෙහි පොත්තර ලිය වෙනවායි සෙන්ටි ගාන අපි ඔයගොල්ලන්ට ගොවි සභාපතිලාට රොටේෂන් එක දීලා තියෙනවා. හරිද? ඒ රොටේෂන් එක දීලා නැත්නම් මේ සතිය ඇතුළත රොටේෂන් එක දෙන්න. ඒ දීලා ඊට පස්සේ අපේ ජලපාලක මහත්තුරු ඉන්නවනේ. රීඩින් එක උදේට ගන්නකොට ඔයගොල්ලෝ කවුරු හරි සම්බන්ධ වෙන්න ජලපාලක මහත්තයා කතා කරાવી. හරිද? ඒ වෙලාවට සෙන්ටි 20ක් කියනකො ඒ සෙන්ටි 20 රීඩින් එක දෙගොල්ලම ගන්නවා.
හරිද? ඒකට එකඟයිනේ. එතකොට ඒකේ අපි කොලයක් දෙනවා. හරිද? ඒකේ අපේ ජනපාලක මහත්මයයි ඔයගොල්ලෝ පොත මම කතා කරන්නේ. පොතක් දාගන්න. අපේ ජනපාලක මහත්මයා දෙන්නම් බලලා අස්ලම් කරන්න. ඒක ගැටලුවක් නැහැ සභාපතිතුමා. ඒ දැන් වතුර ලැබෙන ප්‍රමාණය අපි දෙන්න ප්‍රමාණය. එතකොට මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඒක අපිත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. දැන් එහෙම කියලා කියන්නේ දැන් එහෙම මේ අවුරුදු 17කට කලින් කරපු දේවල් තමයි කරගෙන යන්නේ. අපි අවුරුදු 17ක් කරේ මේ කරගෙන යන ක්‍රමේ. අපි එදා ඉඳලා කෙරුව කොහොමද නෑ පස්සෙත් තිබුණේ නෑ. පස්සෙත් තිබුණේ නෑනේ අවුරුදු 17ක් ජීවක කරගෙන 17ක යුඩී මේ අවුරුදු කොහොමද වෙන්නේ? මේ අවුරුදු නෑනේ. අලුතෙන් නීතියක් කරන්න එපා. සිතේ අඩි 44 ඒව තියෙනවා නම් දැනට මේ කට්ටිය කපලා තියෙනවා. මේක පොදු නීතිය එහෙම කපන්න බෑනේ. කාට නෑ නෑ පොඩ්ඩක් ඔබතුමාගේ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මම සතියක් හිටියේ නෑ. මම මේක අවසර දීලා තියෙනවා නම් මේ මහවැලි අධිකාරියට පුළුවන් අවසරය දෙන්න. මේක අවසර දීලා නෑ. පොඩ්ඩක් ඉන්නකෝ අවසර දීපියේ මාත්‍යා. හරි කවුරු අවසර දීලා තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. අවසර දෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. නෑ බීයේ මාත්‍යට අවසරයක් දෙන්න බෑනේ. ඒකට එහෙම කොහොමද කොයි විරුද්ධව පහල අවසරයක් දෙන්නේ? මේ සුරංගනා කතා. මේක එන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එන්න එපා. බල ප්‍රදේශයේ වැවක් වේල්ලක් ඇලක් හෝ ජල මාර්ගයක ඉදිකිරීමක් යෝජනා කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනු ලබන අවස්ථාවකදී ඒ පිළිබඳව ගොවි සංවිධාන වෙත දැනුම් දී එම ආයතන ගොවි සංවිධානයේ අදහස් විමසිය යුතුය. ඔව් ඒක ඔබතුමාලා කරලා තියෙනවද කියන්නකෝ දැන්. කරලා කොට්ටාස කමිටුවේදී ගෙනල්ලා හරිද? හරිද? කොට්ටාස කමිටුවේ ගෙනල්ලා ඒ අයට අපි කිව්වා මේකට විකල්ප යෝජනා ක්‍රමයක් හදා ගන්න අරගෙන වතුර ටික ගන්න ප්‍රශ්නයක් නැහැ. විකල්ප යෝජනාවක්. ඒක නැතුව අත්නෝමතික ලෙස බී මහත්තයා මේ වැඩේ කරන්නේ. කතා කරලා වැඩක් නැහැ. අපි කිව්වේ අය ලොකු මාර්ගසංගතාධිකාරී කාණු පද්ධතියෙන් වතුර රජය. නෑ වතුර රජය නෙමෙයි මේ කාණු පද්ධතිය සුද්ධ කරන්න මේ වැසි ජලය එකතු වුණාම මේකට එකතු වෙන්නේ. මේ වැසි ජලය නැත්තම් අපේ වැවට එන්නේ නෑ. අපි දැනට කරන්නේ වැවෙන් වතුර ගන්න කොහෙන්ද? නෑ වැවෙන් වතුර ගන්න නෙමෙයි මේ සුද්ධ කරන්නේ. මේ සුද්ධ කරන්නේ වැසි ජලය පිරුණම මේ වතුර පාරෙන් එහාට යනවා. අපේ වැවට එන්න තමයි මේ කාණුව අපි සුද්ධ කරගන්නේ. වැවි ප්‍රශ්නේ මොකද සම්බන්ධයක් නැහැ. ඒතර වැවි මිත්‍ර ඔයගොල්ලෝ ප්‍රශ්නේ කලින් කිව්වනේ අපි අපේ වැව සුද්ධ කරන්න අපි රජයෙන් අවසර ගන්න තියෙනවා. අපි මහ ජනතාවගෙන් අවසර ගන්න ඕනේ. අපි කවුවත් අඳුරන්නේ නැහැ. ආවෙලින් කතාව නිසා තමයි මෙතන ඔය කියන්නේ. නෑ අපි මේකට මේ අපි මේ මාර්ග සංවර්ධන අධිකාරිය JCB නැති නිසා මාර්ග සංවර්ධන අධිකාරිය කාණුව සුද්ධ කරලා අපේ වැව පිරෙන්නේ. කාණුව වැහිලා නේ තියෙන්නේ. නැතුව මේ කොහෙවත් ඉන්න ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ ලංකාවේ මිනිස්සුන්ට අඩබල ගහලා මේක කියන්න ඕනේ නැහැ. අපිට වැඩි වතුරක් ආපු වෙලාවකට වතුර ගන්න මේක සුද්ධ කරලා දීපු අවසර දීපු පුජ්‍යලා නීතිය දන්නේ නැත්නම් මහින්ද සමරවික්‍රම සහෝදරයත් එක්ක මාත් එතනට සහභාගී වෙනවා අනිවාර්යයෙන්ම අනිත් එක තමයි මේ දේ වැහි ජලය ගෙනියන්න මේ විදිහට අපිට කාණු පද්ධතිය සුද්ධ කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සියලුම ගොයි. සර්ණමාලියවෙත් ගොයි අපිත් ගොයි. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දැනට කියන්නේ දැනට මේ සතියේට පෞගිය සතුවනේ මේ සතියේට මගේ ගොයින්ට මම දවස් දෙකක් වතුර දුන්නේ නැහැ. මොකද බැරේ වතුර නැහැ. උඩවලෙන් වතුර නැහැ. දැන් අපේ වැවට දවස් දෙකක් මේ සතියේ දැන් ඊයේ අද දෙකේම නැහැ. අද 15 වෙනිදා සතකොට බොන්න ඇලේ දොර ඇරියේ නැහැ. මොකද බැරේ වතුර නැති නිසා. එහෙම තියෙද්දි මේ ඇල පද්ධතියක් අද සරණමාලි වැවටත් දෙනවා කියන්නේ අපි අපේ ඉඩම් නිකම්ම අතරින්න ඕන. ගොවි පවුල් ඉන්නවා 5365ක් ඒ අමතරව අක්කර කාලවල ඉන්නවා තව 4000ක් විතර අක්කර කාල විතරක් තියෙනවා වගාඩක් නැති. එතකොට ගොවි පවුල් 7000කට අධික පිරිසක් මේ මයුරුපුර කොට්ටාවේ ජීවත් වෙනවා.
ඒ අක්කර කාල වල ඉන්න මිනිස්සුත් මේ අපේ ඇල පද්ධතිය පොඩි අංග භාගික අංගලක බටයක් දාගෙන ඒකෙත් පොල් ගහාරි ඉඳගෙන තියෙනවා. ඒවටත් අපි ජලය දෙන්න ඕන. ඒවට දෙන්නේ නැතුව අපේ වගා බිමට විතරක් වතුර ගන්නත් අපිට වතුර නැහැ. එහෙම තියදී තමයි මේ වතුර දෙන්න හදන්නේ. මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් කියන්න කැමති කුසිකර්ම ඇමතිතුමාටයි අපේ මේ නිහල්ගලපත්ති ඇමතිතුමාටයි අමර කුමාර දිසානායක සහෝදරයා බුත්තල ඉන්න කාලේ ඉඳලා 80 ගණන් වල මම දන්නේ ඒ සහෝදරයටයි මේ වැඩේ සිද්ධ වුණොත් මේ මුල්ලේ විතරනේ අජිත් වහන්සේ කියන තිස්සමාරා පුජ්‍යලයක් එයා දන්නවා හොඳට අමර කුමාර සහෝදරයා මේ මහා පාරට බහින්නේ මම මේ එයාට විරුද්ධව මේ ගොවි ටිකත් අරගෙන ගොවි පවුල් 5365ම අරගෙන මේ මහා පාරට බහිනවා මේක